හොඳයි ඔබට අද මම කියලා දෙන්නම් ඔය රේසින් RAM යුනිට් එක ගැන. මේ රේසින් RAM යුනිට් එක තමයි අපි සාමාන්‍යයෙන් ඉලාස්ටික් එකක් මානකොට ඒකේ මෙෂර්මන්ට් එක හදාගන්න තියෙන ස්පෙෂල් ෆන්ක්ෂන් එකක් තමයි මේක. බලමු අපි ඒක කොහොමද සාමාන්‍ය කරගන්නේ කියලා. මේ RAM එකේ දැන් මෙතන තියෙනවා එකේ ඉඳන් 8කට යනකම් අපිට මේකේ මෙෂර්මන්ට් එක දාගන්න පුළුවන්. ඒ කියන්නේ මෝඩ් 8කට. ඒ කියන්නේ පළවෙනි එකේදී ටිකක් රැලි වෙනවා, දෙවෙනි එකේදී තව ටිකක් රැලි වෙනවා, අපිට තුන්වෙනි එකේදී තව ටිකක් රැලි වෙනවා, හතරවෙනි එකේ ඊට වඩා රැලි වෙනවා, ඊට පස්සේ පස්වෙනි එකේදී රැලි නැතුව ගහන්න පුළුවන්, හයවෙනි එකේ රැලි ඕනනම් දාන්න පුළුවන්, මේකේ ඕනනම් රිලීස් කරලා ගහන්න පුළුවන්, මේකේ ඕනනම් ආපහු රැලි වැඩි කරලා ගහන්න පුළුවන්. ඒ ආකාරයට පුළුවන් මෙහෙම දාගන්න. ඊට දාගෙන අපි ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මෙන්න මේ මෙතන තියෙන මේ ස්පෙෂල් ස්විච් එකෙන් මෙහෙම අවශ්‍ය එකට මෙහෙම ප්‍රෙස් කළාම අවශ්‍ය මෙෂර්මන්ට් එකට මාරු කරගන්න මේ බටන් එකෙන් පුළුවන්. ඊට පස්සේ මේ දැන් මේ 8ම දාගෙන තියෙන්නේ අපි මේකේ මෝඩ් 8කට මහගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක දැන් මේක ඉවත් කරන්න ඕන නම් ඒක ඩබල් ක්ලික් කරාම එහෙම මැකිලා යනවා. ඔබට පේනවා ඇති මේ. මේක ක්ලික් කරගෙන ගියාම අවශ්‍ය එක විතරක් අපිට මේක තියාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන තියෙන මේ මෝඩ් එකකින් මේ මෝඩ් එක ඔබලා මෙතන A වල ඉඳන් Z වලට යනකම් ඒ කියන්නේ 26ක් මෙෂර්මන්ට් ඒ කියන්නේ ස්ටයිල් 26කට දාගන්න පුළුවන්. මේකේ A වල ඉඳන් Z වෙනකම් මෙෂර්මන්ට් ඒ කියන්නේ ස්ටයිල් 26කට මේක ප්‍රෝග්‍රෑම් කරලා තියන්න පුළුවන් සුවිශේෂී මැෂින් එක. ඒ වගේම තමයි යුනිට් සුවිශේෂී යුනිට් එකක්. ඒ වගේම තමයි මේතන අපි මේකෙන් සාමාන්‍යයෙන් ඉලාස්ටික් එකක් තමයි මේකෙන් අපි දාගෙන මහන්නේ. මේක මොකක් හරි ඇඩ්ජස්ට්මන්ට් එකක් කරන්න ඕන. ඒ කියන්නේ මේකේ ගැදරින් බැලන්ස් නැහැ හරි ගැදරින් හරියට එන්නේ නැහැ වගේ තියෙනවා නම් මෙන්න මෙතන තියෙනවා ෆන්ක්ෂන් කියන කී එක තියෙනවා. අපි මේක ටිකක් වෙලා මෙහෙම ප්‍රෙස් කරන් හිටියාම මේකේ වැටෙනවා ඕකේ ක්‍රෑම් සෙටින් කියලා එකක්. ඒක මෙන්න මේ මෙතන තියෙන මේ ගාන උඩ ගානට යට ගාන සමාන වෙන්න ඕනේ. මේ ගානට මේ ගාන සමාන වෙන්න. ඒක අපි සමාන වෙන්නේ නැත්නම් මේ සමාන වෙන්නේ නැත්නම් මෙන්න මේක ඔබලා මෙහෙම සෙට් කළාම ප්‍රෙස් කළාම දෙකම එකම ගානට මේක සෙට් වෙන්න ඕනේ. මේක ඔබට පේනවා වෙනස් වෙනවා. මේ දෙකම එකම අගයක තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සමාගයක තියෙනවා. දැන් මේක 61යි 64යි. මේ ගාන තිබ්බට ප්‍රශ්නයක් නැහැ. ඉතින් එහෙම තමයි මේ RAM යුනිට් එකෙන් යුනිට් එක අපි හදාගන්නේ. රේසින් කියන RAM යුනිට් එක තමයි මේක. මේ ආකාරයට අපිට මෙෂර්මන්ට් එක හදාගෙන ඊට පස්සේ අපි මෙන්න මේ ස්ටාර්ට් කියන බටන් එක ප්‍රෙස් කළාම ආපහු නැවත මේ විදිහට එනවා. ඊට පස්සේ අපිට දැන් මෙතන මාරමං කිව්වා වගේ Z වලට යනකම් මේ දාගෙන තියෙනවා. මේකෙන් අපිට අවශ්‍ය මේ මෝඩ් මේක ප්‍රෙස් කළා අනිවාර්යයෙන් මේ ලයිට් එක පත් වෙන්න ඕනේ. ප්‍රෙස් කළා මෙතනින් අවශ්‍ය මෝඩ් එකට අරගෙන මෙතනින් මේ ආකාරයට අවශ්‍ය මෝඩ් එකට අරගෙන තනි එක මහනවා නම් මේ එකක විතරක් දාලා නැවත මෙහෙම ස්ටාර්ට් බටන් එක ප්‍රෙස් කරගෙන අපේ කාර්ය කරගෙන යන්න පුළුවන්. මම හිතනවා මම දැන් ඔබට මේ කියා දුන්න ටික ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා.